ආයිබෝවන් අද අපි මේ කතා කරන්න යන්නේ ඕස්ට්‍රේලියානු ලේඛිකාවක් ගැන. කොලින් මැකලෝ. ඔව් ඇහැ ගැන අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර දිහා බලනකොට හරිම අපූර්ව කතාවක් තියෙනවා. විශේෂයෙන්ම ඇය ඒ කියන්නේ විද්‍යා ශාස්ත්‍රයක ඉඳලා ලෝකයක් දන්න ලේඛිකාවක් වුණු හැටි. අපි ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු නේද? ඒක තමයි. එත්තචබ හිතාගන්න ටිකක් අමාරුයි වගේ. නේද? ඔව් මේ ලෝක ප්‍රසිද්ධ ද තෝන්බර්ඩ්ස් වගේ පොතක් ලියන්න කලින් එයා ස්නායු භෞතවේදය, ඒ කියන්නේ මොළය ගැන හිම පරිශන කරපු කෙනෙක්. ඒක තමයි මෙතන තියෙන හරිම සිත් ගන්නා කාරණය. එයාගේ ජීවිතයේ මේ විද්‍යාත්මක පැත්ත ඊට පස්සේ එයාගේ අර ප්‍රධාන නිර්මාණ The Thornbirds, Masters of Rome පොත්පෙළ වගේ ඒවා බිහි වෙන්න මේ පසුබිම බලපාපු හැටි, එයා ලේඛනයට ආපු විදිය මේ ඔක්කොම තමයි අපි මේ මූලාශ්‍ර වලින් හොයලා බලන්නේ. හරි. ඒ වගේම එයා එක සාහිත්‍ය ශානර, ඒ කියන්නේ විවිධ වර්ගයේ පොත් ලියුවානේ. ඒකත් හරිම ඉන්ටරෙස්ටිං. ඔව් ඇත්තටම එයා මුලින්ම සිඩ්නි විශ්වවිද්‍යාලයේ නේද අර ස්නායු භෞතවේදය ගැන උපාධිය ගන්නේ. ඔව්. එතනින් පටන් අරන් සිඩ්නි වල, ලන්ඩන් වල, රෝහල් වල වැඩ කරලා ලන්ඩන් විශ්වවිද්‍යාලයේත් ශාස්ත්‍රපති උපාධියක් අරගෙන තිනව නේද ඒ විෂයෙන්ම? ඔව්. ඊට පස්සේ තමයි ඇමරිකාවට යන්නේ. ඒල් වෛද්‍ය විද්‍යාලයට. යේල්. ඒ කියන්නේ හරිම ප්‍රසිද්ධ තැනක් නේ. ඔව්. එහේ ස්නායු විද්‍යාංශයේ අවුරුදු 10ක් විතර. ඒ කියන්නේ 1967 ඉඳන් 76 වෙනකම් විතර එයා රිසර්ච් වගේම ටීචින් පවා කරලා තිනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාවට සම්බන්ධ වෙලා ඉඳලා තියෙන්නේ. හරියටම. එහෙම ඉඳලා තමයි ලියන්න පටන් ගන්නෙ. මුලින්ම අමතර ආදායමක් විදියටලු. එහෙමද? ඔව්. එයාගේ පළවෙනි පොත ටිම් 1974 දියෙන්නේ. ඒකත් හරිම සංවේදී කතාවක්. ඔව්. අර ඉගෙනීමේ දුබලතා තියෙන තරුණයෙක් ගැන නේද? ඔව්. එයායි මැදිවිය කාන්තාවකගේ අතර සම්බන්ධය ගැන. ඒකටත් හොඳ ප්‍රතිචාර තිබිලා තියෙනවා. හැබැයි ඉතින් ලෝකෙම දන්න කෙනෙක් වෙන්නේ එක රැයකින් වගේ. The Thornbirds වලින් නේද 1977 දී. අන්න ඒක තමයි ඒ පොතට ඒ කාලේ හැටියට හිතාගන්න බැරි ගාණක් ඩොලර් මිලියන 2කට කිට්ටු අත්තිකාරමක් ලැබුණා කියලා කියන්නේ වார்த்தාවක් එක. මිලියන 2ක් ඒ කාලේ ඇදහගන්නත් බෑ. ඔව් ඒ තරම් සාර්ථක වුණා. ඕස්ට්‍රේලියානු අවුට්බැක් පැත්තේ කතාවක් නේක. අර කතෝලික පූජකවරයයි තරුණියයි අතරේ ආදර කතාව. ඔව් ඒ තහනම් ආදර කතාව. ඉතින් මේ ලොකුම සාර්ථකත්වයෙන් පස්සේ එයා හරි පුදුම තීරණයක් ගන්නවා. මොකද? එයා නගරෙන් අයින් වෙලා ඕස්ට්‍රේලියාවට අයිති පොඩි දූපතක් තියෙනවා ශාන්තිකර සාගරේ නෝෆෝක් දූපත කියලා. නෝෆෝක් අයිලන්ඩ්. ඔව්. ඒ පදිංචියට යනවා 1980 දී විතර හුදකලාව වගේ. ඒකත් පුදුමයි. හැබැයි ඉතින් යා එතනින් නැවතුනේ නෑනේ. කොහෙත්ම නෑ. ඊට පස්සේ තමයි අර Masters of Rome කියන දෙවන්ත වැඩේට ඇත ගහන්නේ. පොත් 7ක මාලාවක් නේද ඒක? ඔව් 1999 ඉඳන් 2007 වෙනකම් විතර ලියෝනේ රෝම ජන රජයේ අන්තිම කාලය ගැන. ඒකට කරලා තියෙන රිසර්ච් එක නම් අතිවිශාල වෙන්නේ නැති නේද? අන්න ඒකයි කාරණේ. මෙතන තමයි අර එයාගේ විද්‍යාත්මක පසුබිම වැදගත් වෙන්නේ කියලා හිතෙන්නේ. ඒ කියන්නේ අර විද්‍යාවෙන් එන විනය, තර්ක කිරීමේ හැකියාව, හරිම සූක්ෂමව දේවල් හොයන එක. මේ වගේ ගැඹුරු ඓතිහාසික පරිශ්‍රණ වලට ඒ හැකියාවන් කොච්චර උදව් වෙන්නේ නැද්ද? ඇත්ත ඒක නම් හිතන්න වටිනවා. ඒක යාගේ සාර්ථකත්වයක රහසක් වෙන්න පුළුවන්. ඒ වගේම යා එකම විදිහක හිරවුනේත් නැහැ නේද? කොච්චර විවිධ දේවල් ලියලද? අර an indecent obsession වගේ. ඔව් 1981 දී ආපු හමුදා රෝහලක මානසික ප්‍රශ්න ගැන. ඊට පස්සේ අර ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරපු කෙනෙක් ගැන Morgan's Run 2000 දී. අර ජේන් ඔස්ටන්ගේ චරිතයක් අරගෙනත් ලිව නේද The Independence of Miss Mary Bennet කියලා. ඔව් 2008 දී. ඒ කියන්නේ එයා හරිම පුළුල් පරාසයක වැඩ කරලා තියෙනවා. ඔව් මේ නිසාම තමයි ඕස්ට්‍රේලියාවේ ජාතික බහරය එයාට අර ජීවමාන වස්තුවක් කියන ගෞරව නාමය දුන්නේ 1997 දී. ඒ කියන්නේ රටට ලොකු සේවයක් කරපුව අයට දෙන එක. හරියට. 2006 දී Order of Australia සම්මානෙනුත් පිදුම් ලැබුවා. මෙවෙන් පේන කොච්චර වැදගත් චරිතයක්ද කියලා. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම අපිට පේන්නේ මොකද්ද? කොලින් මැකලෝ කියන්නේ එක ක්ෂේත්‍රයකින් තව එකකට පැනලා ඔව් අනපේක්ෂිත විදියට එක පොතකින් ලෝකය දිනනාගෙන හැබැයි එතනින් නතර නොවි තවත් ගැඹුරු පරිශ්‍රණ කරමින් විවිධ දේවල් ලියපු ඇත්තටම සුවිශේෂී බහුවිධ දක්ෂතා තියෙන ලේඛිකාවක්. මෙතන ඇත්තටම හිතන්න දෙයක් තියෙනවා. අර එයාගේ මුල් විද්‍යාත්මක පසුබිම අර ස්නායු භෞතවේදය වගේ එකකින් ලැබුණු විනය, පරිශ්‍රණ ක්‍රම. ඔව්. ඒවා එයාගේ අර Masters of Rome වගේ ඓතිහාසික නවකතාවලට කොහොම බලපෑවද්ද
කෙනෙක්ගේ මුල් වෘත්තිය පුහුණුවා පස්සේ කරන වෙනස්ම වැඩකට උදව් වෙන්නේ කොහොමද කියන එක. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක් ඇත්තෙන්ම. අවසාන වශයෙන් අපිට මේකෙන් ගන්න පුළුවන් අදහසක් තමයි විද්‍යාව වගේ සාහිත්‍යයට කිසිම සම්බන්ධයක් නැහැ වගේ පේන අත්දැකීම් පවා කලාත්මක නිර්මාණශීලීත්වයට කොච්චරනම් අලුත් පාරවල් අලුත් අදහස් දෙන්න පුළුවන්ද කියන එක. ඒක ඇත්ත අනපේක්ෂිත විදියට. කෙනෙක්ගේ ඇතුලේ තියෙන දක්ෂතා හැමෑත්නම් ජීවිතේ කරන වෙනස්කම් වලින් කොච්චර දේවල් වෙන්න පුළුවන්ද කියලාත් මේ කතාව අපිට මතක් කරනවා වලි.